ආයිබෝවන් ලස්සන මැහුම් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔබට කියලා දෙන්න යන්නේ බ්ලවුස් එකක් මහාන හැටි. ඉතින් මේ බ්ලවුස් එකට ඔබට අවශ්‍ය වෙනවා 36 පළල යාර 1.5 රෙද්දක්. ඔබට කැමති වර්ගයක රෙද්දක් මේ සඳහා ලබා ගන්න පුළුවන්. අපි මේ රෙද්ද හොඳ පිට ඇතුළට සිටිනසේ අපි මුලින්ම දෙකට නවා ගන්නවා. ඊළඟට අපි ඒක තුන් මුලස් ආකාරයට ඔන්න ඔය හැඩයට අපි ඒක නවා ගන්නවා. එතකොට ඔබ අඳින පැත්තට මේ ආකාරයෙන් ඔබ රෙද්ද තියා ගන්න ඕනේ. තියාගෙන ඉවර වෙලා අපි මිමි ලකුණු කරන්න පටන් ගන්නේ අඟල් කීපයක් පහලින්. ඉතින් ඔබට පුළුවන් එකට අඟල් 8මාරක් විතර පහලින් ওই විදිහට ලකුණු කරගන්න. අපි මුලින්ම ලකුණු කරන්නේ උරහිස අඟල් 15ක් වෙනවා. අපි ඒ උරහිසේ අඟල් 15 දෙකට බෙදලා අඟල් 7මාරට අඟල් භාගයක මැහුම් වාසි තියලා අඟල් 8ක් අපි ලකුණු කරගන්නවා. ඊට පස්සේ අපි ඒ ලකුණු කර තැනින් අඟලක් 15ට ලකුණු කරලා ඔය විදිහට ඔබට පුළුවන් රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ අපි අත්කට ඇඳ ගැනීම සඳහා ඒ ලකුණු කරපු අඟල් 8 ප්‍රමාණයටම 15ටත් අපි ලකුණු කර ගන්නවා. අපි එතනින් පපුව වටමින්ම ලකුණු කරනවා. පපුව වටමින්ම 38ක් වෙනවා. ඒක 4ට බෙදලා අඟල් 9මාරට මැහුම් වාස් සඳහා අඟලක් එකතු කරලා අඟල් 10මාරක් වෙන විදිහට අපි ලකුණු කර ගන්නවා. ඊට පස්සේ අපි බ්ලවුස් එකේ ඉන දක්වා උස ලකුණු කර ගන්නවා. ඉන දක්වා උස අඟල් 16යි. මැහුම් වාස් සඳහා අඟල් භාගයක් එකතු කරලා අඟල් 16මාරක් වෙන විදිහට තමයි අපි ලකුණු කරන්නේ. ඊට පස්සේ අපි ඉන වටමින්මත් ලකුණු කරන්න ඕනේ. මේකේ ඉන වටමින්ම 32යි. ඒක 4ෙන් බෙදලා 8ට අඟලක් මැහුම් වාස් සඳහා තියබලා අපි අඟල් 9ක් වෙන විදිහට අපි ඉන වටමින්ම ලකුණු කර ගන්නවා. ඊට පස්සේ දැන් අපි බලමු කොහොමද අත්කට ඇඳගන්නේ කියන එක. ඔබට පුළුවන් ඔය විදිහට උරහිසයි සහ පපුව වටමින්මයි ලකුණු කරපු තැනින් ඔය විදිහට රේඛාවක් ඇඳ ගන්න. ඒ රේඛාවේ උස ඔබට මතක ඇති අඟල් 8ක් තමයි 15ට කරේ. අපි ඒක දෙකට බෙදලා අඟල් 4ක් වනසේ ලකුණු කර ගන්නවා. ඊට පස්සේ ඒ ලකුණු කරපු තැනින් අඟල් භාගයක් ඇතුළට අපි ලකුණු කරනවා. ඒ වගේම ඔය මං පෙන්වන ලක්ෂයෙන් අඟලක් එළියට මම ලකුණු කරනවා. ඊට පස්සේ මං ඔය ඔබට පෙන්වන ආකාරයට ඔබට පුළුවන් අත්කට ඇඳ ගන්න. ඔය විදිහට අපිට පපුව වටමින්ම ලකුණු කරපු එකත් ඒ වගේම ඉන වටමින්ම ලකුණු කරපු තැනත් රේඛාවකින් යා කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි බ්ලවුස් එකේ සම්පූර්ණ උස ලකුණු කරමු. බ්ලවුස් එකේ සම්පූර්ණ උස වෙන්නේ අඟල් 25ක්. ඉතින් ඔබට පුළුවන් ඔය මං පෙන්වන තැන ඉඳන් 15ට ඔය ආකාරයට අඟල් 25 උත්තන ඉහළින් අල්ලගෙන ඔබට ටේප් එක එහාට හසුරවමින් එහාට ගෙනියන ගමන් ඔබට අඟල් 25 ඔය ආකාරයට ලකුණු කරගන්න පුළුවන්. ඊට පස්සේ ලකුණු කරගත්ත ලක්ෂ ටික කවාකාරව ඔබට ලකුණු කරගන්න යා කරගන්න පුළුවන්. ඊළඟට අපි කර ගැඹුර ඇඳ ගන්න තමයි යන්නේ. කර ගැඹුර අපි අඟල් 7මාරක් විදිහට ලකුණු කරගන්න. ඒ වගේම තමයි උරහිසේ
උරහිසෙන් අපි අඟල් 3මාරක් ලෙසත් අපි ලකුණු කරන් ওই ලක්ෂ දෙක අපිට යා කරන්න පුළුවන්. ඒ වගේම දැන් අපි මෙතන ඉන උස දක්වා ගත්තේ 16ක්. අපි ඒක නැවත වතාවක් මේ විදිහට අර බ්ලවුස් එකේ සම්පූර්ණ උස ලකුණු කරපු විදිහටම අපි ඒ 16 ලකුණු කරගන්න ඕනේ. ඊළඟට අපි ඒ ඉන ළඟින් ඉලාස්ටික් එකක් අල්ලනවා. ඒ නිසා තමයි මම ඒ විදිහට ඉන වටමින්ම ලකුණු කරගත්තේ. ඊට පස්සේ අපි අර බ්ලවුස් එකේ ගත්ත උසයි පපුව එහෙම නැත්නම් අත්කට ඇඳ ගන්න ලකුණු කරපු ලක්ෂයයි එකිනෙකට ওই විදිහට මම යා කරනවා. ඒ වගේම තමයි අපි මේකේ මම මුලින්ම ඇඳේ ඉදිරිපස කර ගැඹුර පිටිපස කර ගැඹුරත් අපි ඇඳගමු. පිටිපස කර ගැඹුර විදිහට මම ගන්නේ අඟල් 2ක් ලකුණු කර ගන්නවා. මම මෙතනදී බ්ලොක් එක අඳිද්දී ඉදිරිපස පළුව සහ පිටිපස පළුව දෙකම එකවර ඇඳගත්තා. ඒ නිසා කපනකොට අපි බලමු කොහොමද පිටිපස පළුවයි ඉදිරිපස පළුවයි වෙන් කරලා කපා ගන්න කියන එක. එතකොට අපි මුලින්ම කපන්නේ පිටිපස පළුවේ මිමි ටික. පිටිපස පළුවේ කර ටිකක් ගැඹුරු නැති කරක්. ඔය විදිහට අනිත් එක තමයි ඔබට මතක ඇති කර අත් කට ඇඳ ගන්නකොට. අපි ඒක මම පස්සේ අත්කට ගැන කියන්නම්. ඊට පස්සේ ඔබට පුළුවන් ওই විදිහට බ්ලවුස් එකේ උස ලකුණු කරපු යට ඉඳන් ওই විදිහට කපාගෙන එන්න. අපි අත්කට ඇඳගද්දී ඔබට මතක ඇති අඟල් භාගයක් ඇතුළට ඇඳ. නමුත් අපි පිටිපස පළුව කපනකොට අපි ඒ කවාකාරව ඇඳපු රේඛාව දිගේ නෙමෙයි සරල රේඛාවක් ඇඳගත ඒ රේඛාව දිගේ තමයි අපි කපා ගන්නෙ. ඒක අපිට අනිත් අර රවුමට ඇඳගත්ත පුංචි හැඩයක් සමග ඇඳගත් එක අවශ්‍ය වෙන්නේ ඉදිරිපස පළුව කපනකොට. අපි දැන් දෙකම බ්ලවුස් එකේ පළු දෙකම පිටිපස පළුවේ හැඩයට දැන් කපාගෙන තියෙනවා. දැන් අපි බලමු කොහොමද ඉදිරිපස පළුව කපා ගන්න කියලා. ඔබ දැන් කපාගත පළු දෙකෙන් ලකුණු කරපු නැති පළුව අයින් කරලා ලකුණු කරපු පළුව තියා ගන්න. ඊට පස්සේ අපි දැන් අර රවුමට ඇඳගත් එක දැන් තමයි අපි කපා ගන්නේ කර අත්කට. ඒ වගේම කර ගැඹුර ඉදිරිපස කර ගැඹුර ටිකක් ගැඹුරට කපලා තියෙනවා. අපි දැන් ඇඳලා තියෙනවා. ඒක අපි දැන් කපා ගමු. මේ තමයි බ්ලවුස් එකේ ඉදිරිපස පළුව සහ පිටිපස පළුව. ඊට පස්සේ අපි දැන් අපිට අවශ්‍ය වෙනවා පේශීන් කපා ගන්න. අපි මුලින්ම පිටිපස පළුවට අවශ්‍ය පේශීන් එක කපා ගමු. ওই විදිහට රෙද්දක් අරගෙන දෙකට නමලා අපි කපාගත්ත පිටිපස පළුව ওই විදිහට තියලා ඔබට පුළුවන් පේශීන් එක කපා ගන්න. ඒ වගේම දැන් අපි ඊට පස්සේ ඔය තමයි පිටිපස පළුවට අදාළ පේශීන් එක. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා ඉදිරිපස පළුවටත් පේශීන් එක කපා ගන්න. ඒකත්
පිටිපස පළුවට පේෂන් එක කැපුව විදිහටම ඔබට පුළුවන් ඔය වගේ රෙදි කෑල්ල දෙකට නවලා ඉදිරිපස පළුව දෙකට නවලා ඒක උඩින් තියලා ඔය විදිහට ඉදිරිපස පළුව පාවිච්චි කරලා ඉදිරිපස පළුවට අවශ්‍ය පේෂන් එකත් ඔබට කපා ගන්න පුළුවන්. මේ තමයි ඉදිරිපස පළුවේ පේෂන් එක. අපි අත කපා ගන්නේ කොහොමද කියන එක බලමු. අපි ඒකට පුංචි අතක් තමයි දාන්නේ. ඔබට පුළුවන් ඔබේ රෙද්ද අරගෙන මේ විදිහට දෙකට නවා ගන්න. ඊට පස්සේ නැවත වතාවක් ওই විදිහට නවා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි රෙද්ද ඔය ආකාරයට නවා ගත්තට පස්සේ අපි දැන් මිමි ලකුණු කරමු. ඔය මං කියන ප්‍රමාණයන් ලකුණු කරන්න පුළුවන් වෙන ප්‍රමාණයට රෙද්ද නමා ගන්න. අපි මුලින්ම අඟල් 4.5ක් උස ලකුණු කරනවා. සහ අඟල් ඒ ලකුණු කරපු උසෙන් අඟල් 3ක් පහළ වෙන්න නැවත ලක්ෂයක් ලකුණු කරනවා. ඒ ලක්ෂයේ ඉඳලා මම ඇතුළට අඟල් 8.5ක් ලකුණු කරනවා. 8ක් අරගෙන මැහුම් වාය සඳහා භාගයක්. ඊට පස්සේ ඔබට පුළුවන් මේ විදිහට ඒ ලක්ෂ දෙක යා කරගන්න. කරලා ඉවර වෙලා ඒ ඇඳගත් රේඛාවේ දිග අරගෙන අඟල් 9 දෙකට බෙදලා ලක්ෂයක් ලකුණු කරගන්න. අඟල් 4.5ක් වෙන විදිහට. පස්සේ දැන් අපි අත ඇඳගමු. එතනදී ඒ වගේම අත ඇඳගමු. එතනදී ඔබට ওই විදිහට අර මැදින් ලකුණු කරගත්ත තැනට පහලින් ටික පහලටත් එතනින් එහාට ඉහළටත් අඟල් භාගයක් විතර වෙනසේ තමයි අපි ලකුණු කරගන්නේ. ඊට පස්සේ අපි ඔතන ඉඳන් අඟල් අත වට වෙන්නේ අපේ අඟල් 12. ඒක දෙකට බෙදලා අඟල් 6ට මැහුම් වාය සඳහා අඟලක් එකතු කරලා අඟල් 7ක් ලකුණු කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් ඔය විදිහට ඒක ලකුණු කරන්න. ඔය මං පෙන්වන හැඩයට ඔබ ඇඳ ගන්න ඕනේ. දැන් අපිට පුළුවන් ඒ ලකුණු කරගත් එක කපා ගන්න. ඒ වගේම මැදින් ඔබට කට් මාර්ක්යක් දාගන්න පුළුවන්. දැන් ඔබට පුළුවන් අත් දෙක වෙන් කර ගන්න. මේ තමයි අපි කපාගත්ත අත් දෙක. අපි දැන් බ්ලවුස් එක මහගන්න තමයි යන්නේ. අපි මුලින්ම පේෂින් එක මහගන්නේ. මෙතනදී මම ඕලොක් මැෂිමෙන් මහගන්නේ. ඔබට වෙනදා පුරුදු විදිහටම සාමාන්‍ය මැෂිමකින් හීනි වාටියක් නමලා මහගන්න පුළුවන්. මම ඔය විදිහට ඕලොක් මැෂිමෙන් පේෂින් දෙක ඕලොක් කරගන්නවා. ඊළඟට අපි කපාගත්ත අත් දෙක ඔය විදිහට හීනි වාටියක් නමලා මහගන්නවා.
ඊට පස්සේ අපි බලමු දැන් කොහොමද පේෂන් එක අල්ලගන්නේ කියන එක. අපි පිටිපස පළුවේ පේෂන් එක තමයි දැන් මුලින්ම අල්ලගන්නේ. ඔය විදිහට අපි හොඳ පිට ඇතුළට වෙන ආකාරයෙන් තියලා ඔබට පුළුවන් ඔය විදිහට පේෂන් එක අල්ලගන්න. ඒ විදිහට ඔබට පුළුවන් ඉදිරිපස පළුවේත් පේෂන් එක අල්ලගන්න. ඊට පස්සේ අපි දැන් මේ අල්ලගත්ත පේෂන් එක හොඳ පිට හරව ගන්න ඕනේ. හොඳ පිට හරවනකොට අපි මේ විදිහට කට් මාක් දාගන්නවා ඒක හරව ගන්න පහසු වෙන්න. ඊට පස්සේ අපි ඒක ඔය විදිහට හොඳ පිටට හරවලා අඟල් කාලක විතර අවුට්ලයින් එකක් අපි ගහ ගන්නවා. හැබැයි ඉදිරිපස පළුවේ තමයි අපි මුලින්ම ගහගන්නේ. ඔය විදිහට ඔබට අවුට්ලයින් එකක් ගහ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු කොහොමද උරහිස මහගන්නේ කියන එක. ඊට පස්සේ අපි උරහිස අල්ලගමු. ඒකෙදී අපි ඉදිරිපස පළුවේ අපි මහගත උරහිස ඇතුළට වෙන විදිහට තියලා පිටිපස පළුවෙන් ඒක අපි දෙපැත්තෙන් ඔය විදිහට ආවරණය කරනවා. පිටිපස පළුවේ උරහිසෙන් තමයි අපි ඒක කරන්නේ. ඒ නිසා තමයි අපි හොඳ පිටට හරවලා අවුට්ලයින් එක පිටිපස පළුවේ ගහගත්තේ නැත්තේ. ඔය විදිහට ඔබට පුළුවන් අනිත් පැත්තෙත් උරහිස ගහගන්න. ඉදිරිපස පළුව ඇතුළට තියලා පිටිපස පළුවෙන් අපි උරහිස ආවරණය කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් දැන් ওই විදිහට කර හරව ගන්න. ඊට පස්සේ අපි දැන් මේ මහගත්තු උරහිස මං ඕලොක් එකේ ගහ ගන්නවා. ඒක අත්‍යවශ්‍ය නැහැ. ඔබට ඕලොක් මැෂිමක් තියෙනවා නම් ඔබට ඒක ඕලොක් එකේ මහ ගන්න පුළුවන්. දැන් අපි කරන්න යන්නේ අර මහගත්ත අත් දෙක අවුට්ලයින් එක මහගත්ත අත් දෙක අල්ලන්න තමයි මම මේ හදන්නේ. ඔබට ඕකත් සාමාන්‍ය මැෂිමේ නෝමල් මැෂිමේ ඔබට මහ ගන්න පුළුවන්. මම ඉතින් ඕලොක් මැෂිමක් තියෙන නිසා ඕලොක් කරගෙන යනවා. ඔය විදිහට අර කට් මාක් එක අපි අතේ දාගත් එක හරියටම උරහිසට එන විදිහට ඔබට මහ ගන්න පුළුවන්. ඔය විදිහට ඔබට පුළුවන් අනිත් අතත් මහ ගන්න.
ඔය විදිහට තමයි දැන් අපි අත් දෙක ගහගත්තාම මං කිව්වා පුංචි අත් දෙකක් තමයි මම බ්ලවුස් එකට මහගත්තේ. දැන් අපි දෙපැත්තේ සයිඩ් එක ගහ ගන්න තමයි යන්නේ. මම ඒකත් ඕලොක් එකෙන්ම මහ ගන්නවා. ඔබට පුළුවන් ඒකත් සාමාන්‍ය මැෂිමේ මහ ගන්න. ඔය විදිහට අනිත් පැත්තේ සයිඩ් එකත් අපි ගහගමු. මේ තමයි දැන් බ්ලවුස් එකේ සයිඩ් එකත් ගහගත්තට පස්සේ. දැන් ඔබට පුළුවන් කරේ පිටිපස්සේ අපි පේෂන් එක මහගත්ත තැනත් අවුට්ලයින් එකක් ගහගන්න. මම මුලදී කිව්වා මේ බ්ලවුස් එකට මම ඉලාස්ටික් එකක් ගහනවා කියලා. ඉතින් මම ඒ ඉලාස්ටික් එක ගහන්න අඟල් උරහිසේ ඉඳන් අඟල් 13ක් පහළින්. ඉතින් මම ඒක දැන් ලකුණු කරගන්නවා බ්ලවුස් එක මහලා ඉවර වුණාට පස්සේ. ඔබට පුළුවන් ඔය විදිහට ඉලාස්ටික් එක ගහගන්න ඒක ලකුණු කරගන්න. දැන් අපි ඉලාස්ටික් එක ගහගන්න තමයි යන්නේ. දැන් ඔබට පුළුවන් අර ලකුණු කරගත්ත රේඛාව දිගේ ඉලාස්ටික් එක තියලා ඔය ආකාරයට මසාගෙන යන්න. ඉලාස්ටික් එක මහනකොට හොඳට ඇදලා අපි මහගන්න ඕනේ. අපි දැන් ඉලාස්ටික් එක ගහගෙන ඉවරයි. ඊළඟට මම බ්ලවුස් එකේ වාටය ওই විදිහට ඕලොක් එකේ මහ ගන්නවා. ඔබට ඒකත් හීනි වාටියක් නමලා මහ ගන්න පුළුවන්. මේ තමයි අද අපි ඔබට කියලා දුන්න බ්ලවුස් එක. ඉතින් ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් කරහා ඒ ගැන විමසන්න පුළුවන්. ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට සුබ දවසක්.